චමිත් කැඳවා තිබෙනවා අවසාන පන්දු වාරය. දැන් ක්‍රියාත්මක කරන්නටයි සූදානම් වන්නේ බලමු. තීරණාත්මක අවසන් පන්දු වාරය තුල ධනුෂ්ක සම්පත් උත්සාහ දරාවි. විශාල පාරවල් කීපයකින් ඔවුන්ගේ ලකුණු පොරව ඉහළ නංවන්නට. යෙතිනේ අවසන් තරගයේ කඩළු තෘතියක් හිමි කරගත් පන්දු යවන්න පන්දු යොමු කරනවා. කඩළු රකින්න අතට සෑහෙන පාතින් පන්දු යොමු කරන ආකාරය පෙනෙන්නට තිබෙන්නේ දාබර ක්‍රාලෝනේ හිතවතුනි. සාර්ථක වන්නේ නැහැ. පන්දුව නැවත සූදානම් තමන්ගේ සීමාවේ සිට පන්දුවක් යොමු කරන්නට. චමි සූදානම් දකුණත් පිටිකරුවා ධනුෂ්ක සම්පත් ඔඩොකුවනේ පන්දුවට පන්දුවක් ලෙසී ටීපිස්කාලේගේ පන්දු රකින්න පැමිණ උඩ පන්දුව රැක ගන්නවා සමගින් පිට වැටෙනවා. තොන්ට ඔල්වර සන්නාද අත්වල සන්නාද ලබා තිබී තම කණ්ඩායම දන්නවන් දිරිගන්වන ආකාරයක් දක්වලා ලැබෙනවා දාබර ක්‍රාලෝනේ හිතවතුනි. දැන් මුල ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි. විකට් ටිකක් බිඳ වැටි අවසන් පානදුර සුපර් ෆැෂන් කණ්ඩායමේ දැන් නවක ක්‍රීඩකයා ලෙස බලමු කවුරුන් සම්බන්ධ වේවිද. ප්‍රකාශ ආදර්ශ ප්‍රකාශන කරනවා මතක් කර යුතුයි සෑහෙන මහන්සියක් දරමින් අද දිනේදී මේ අවසන් වාටර් සුස්කම් ලැබීම සඳහා සෑහෙන කටයුත්තක් කරා පාකියන් මම විශේෂයෙන් චමින් ගැන කතා කර යුතුයි. ඊ අවසන් වාටර් සුස්කම් ලබන්නට විකට් වික්ටර් ලබා තමයි මේ අවසන් වාටර් සුස්කම් ලැබිය පුත්තම් දිස්ත්‍රික්කෙම අද දිනේ පාකියන් ඔබටයි මේ ඇරුම ඔබ රසබර විශ්වවිද්‍යාලයේ ගෙනියන්න මේ අවසන් ක්‍රිකට් තරඟාවලිය සූදානම්. පන්දුවක් යොමු කරන්නට නවක ක්‍රීඩකයා අකිල චෛලාත් දැන් ක්‍රීඩා පිටට දැස් සම්බන්ධ වුණේ පන්දුවට මුහුණ දීම සඳහා වර පහර එල්ල කරනවා චෛලාත් දී පිස්කාලේ ගාතරේ පන්දුව පාස්වෙම ලකුණකින් සැහැයීමකට පත් වෙනවා. දෙවන ලකුණ තිස්සරු ඩේෂාන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ලකුණකින් සැහැයීමකට පත් වෙනම ලකුණ සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි. දැන් විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ තරග මාලාව මේ ක්‍රීඩා පිටියේ සිට නරඹන විට සජීවීකරණයේ තුලේ 1600කට ආසන්න පිරිසක් තරග මාලාව නරඹන දසුන් අපට දක්වලා ලැබෙනවා. නැවත සූදානම් මේවර පිළික් පාරෙල්ල කරනවා පාර්ශ්වයම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්න එක් ලකුණයි බලමු. දෙවන ලකුණ ලබා ගන්නට ඉඩ කඩ නැහැ. දැවියාම සාර්ථකව සිදු වෙන ආකාරයක් දක්වලා ලැබෙනවා. මේ වන විට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 16යි. නියමිත